ආයිබෝවන් හැමෝටම ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේ මූලිකම පදනම ගොඩනගා ගන්න මේ අධ්‍යයන සටහන ඔයාලට ලොකු උදව්වක් වේවි. ව්‍යාපාරයක් කියන්නේ හරියටම මොකක්ද? ඒක සමාජයට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි? අන්න ඒ වගේ මූලික කරුණු ටිකක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව මේ සංකල්ප ටික ලේසියෙන්ම මතක තියාගන්න පුරව විදියට තමයි අද කරුණු පෙළගස්වලා තියෙන්නේ. හරි. අපි ඉක්මනින්ම බලමු අද මොනවද කතා කරන්න කියලා. ප්‍රධාන මාතෘකා පහක් තියෙනවා. 1. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? 2. අවශ්‍යතා සහ උවමනා. 3. භාණ්ඩ සහ සේවා. 4 වෙනියට නිෂ්පාදන සාධක සහ අන්තිමට ව්‍යාපාරවල ආරමුණු. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි පළවෙනි මාතෘකාව ව්‍යාපාරයක් යන කුමක්ද? වෙන විදිහකින් කිව්වොත් ආර්ථික ඉංජිනේර නිර්වචනය කිරීම. මේ නිර්වචනය ගොඩක් වැදගත්. සරලවම කිව්වොත් ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා සපුරාලන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා බෙදා හරින ඕනෑම ආර්ථික ක්‍රියාවලියකට. මෙතනදී අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ මුළු ආර්ථික එන්ජින්මම දුවන්නේ මානව අවශ්‍යතා කියන ඉන්ධනයෙන්. හිතලා බලන්න මිනිස්සුන්ට අවශ්‍යතාවක් නැත්නම් ව්‍යාපාරයකට පැවැත්මක් තියෙන විදිහක් නෑ නේද? ඊළඟට අපේ දෙවෙනි මාතෘකාව අවශ්‍යතා සහ උවමනා. ඒ කියන්නේ ජීවත් වීම සහ ආශාවන් අතර තියෙන වෙනස. මේ සංසන්දනයේ දිහා බැලුවාම මේ සංකල්ප දෙකේ වෙනස අපූර්වට පැහැදිලි වෙනවා. මුලින්ම අවශ්‍යතා ගත්තොත් මේවා ජීවත් වෙන්න අනිවාර්යම ඕන කරන දේවල්. ලෝකේ ඉන්න හැමෝටම මේවා පොදුයි. ඒ වගේම ගොඩක් සීමිතයි. අලුතින් අවශ්‍යතාවයක් නිර්මාණය කරන්න ව්‍යාපාරිකයන්ට බෑ. හැබැයි උවමනා කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. උවමනා කියන්නේ අර මූලික අවශ්‍යතා සපුරා ගන්න අපි පාවිච්චි කරන විවිධ ක්‍රමවලට. මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට සංස්කෘතියෙන් සංස්කෘතියට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අනිත් එක මේවා අසීමිතයි. කබඩ් එක පිරෙන්න ඇඳුම් තිබුණත් තව ඇඳුම් ඕනේ වෙන්නේ ඒකයි. විශේෂම දේ තමයි ව්‍යාපාරිකයන්ට පුරුවන් තමන්ගේ වෙළඳ ප්‍රචාරණය හරහා මිනිසුන්ගේ හිතේ අලුත් උවමනාවන් නිර්මාණය කරන්න. මේක තවත් පැහැදිලි කරගන්න අපි සරල උදාහරණ ටිකක් බලමු. අවශ්‍යතා විදිහට අපිට දක්වන්න පුරාණ ප්‍රධානම දේවල් තමයි ආහාර, ඇඳුම්, නිවාස සහ සෞඛ්‍යය. මේවා තමයි ඕනෑම කෙනෙකුට පණගැට ගහගෙන ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කරන සාධක. ලෝකෙ කොහේ හිටියත් මොන තරාතිරමක හිටියත් මේ ටික වෙනස් වෙන්නේ නැහැ. මේවා හරියට අපේ ජීව විද්‍යාත්මක බැඳීම් වගේ. හැබැයි අර අපි කියපු ආහාර කියන මූලික අවශ්‍යතාවය සපුරා ගන්න ගියාම මොකද වෙන්නේ? එක එක්කෙනාගේ කැමැත්ත අනුව විවිධ වමනාවන් එළියට එනවා. සමහරුන්ට බත්, තවත් කෙනෙකුට කොත්තු නැත්නම් පාන්. කුසගින්න කියන්නේ අවශ්‍යතාවය වුණාට බඩගින්නට කොත්තුවක්මයි කන්න ඕනේ කියන එක සංස්කෘතිකව හැදුණු වමනාවක්. ඉතින් ව්‍යාපාරවලින් කරන්නේ අන්න ඒ වගේ වමනාවන් හරියටම අඳුරගෙන ඒවට ගැළපෙන භාණ්ඩ වෙළඳ පොළට දාන එකයි. දැන් අපි තුන්වෙනි මාතෘකාවට යමු. භාණ්ඩ සහ සේවා. ඒ කියන්නේ නිෂ්පාදනයේ ප්‍රතිදානයන්. මේක තීරුම් ගන්න නම් මුලින්ම අපි නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. ගොඩක් සරලව කිව්වොත් නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවා නිර්මාණය කරන ක්‍රියාවලියටයි. ඕනෑම ව්‍යාපාරයක හදවත බදු ක්‍රියාවලිය වෙන්නේ මේක තමයි. අමුද්‍රව්‍ය අරගෙන ඒවා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කරන්නේ මේ හරහායි. නිෂ්පාදනයේ ප්‍රතිඵල අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒ තමයි භාණ්ඩ සහ සේවා. භාණ්ඩ කියන්නේ අපිට අතින් අල්ලලා බලන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙන දේවල් වලට. පෑනක්, පොතක්, ඇඳුමක් වගේ දේවල් මීට අයිති. හැබැයි සේවා ඊට වඩා වෙනස්. සේවා කියන්නේ අපිට භෞතිකව ස්පර්ශ කරන්න බැරි අත්දැකීමක් විදිහට විතරක් ලබා ගන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහට බැංකු සේවා, බස් එකක යන එක, නැත්නම් රක්ෂණයක් වගේ දේවල් ගන්න පුළුවන්. හතරවෙනි මාතෘකාව නිෂ්පාදන සාධක එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය දවුම්. දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන වඩාත්ම සිත් ගන්නාසුළු කරුණු තමයි නිෂ්පාදන සාධක සහ ඒවට ලැබෙන ප්‍රතිලාභ මේ වගුවෙන් කෙලින්ම ගලපලා තියෙන එක. විභාගයකට ලෑස්ති වෙන කෙනෙකුට මේක නියම සාරාංශයක්. පළවෙනි එක භූමිය. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. මේකට ලැබෙන ප්‍රතිලාභය තමයි කුලිය. දෙවැන්න ශ්‍රමය. ඒ කියන්නේ නිෂ්පාදනය වෙනුවෙන් මිනිස්සු දරන ශාරීරික සහ මානසික මහන්සිය ශ්‍රමයට ලැබෙන්නේ වැටුප්. තුන්වැන්න ප්‍රාග්ධනය. මේකට අයිති වෙන්නේ මිනිස්සා විසින් නිපද වූ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල්. ප්‍රාග්ධනයට ලැබෙන්නේ පුලිය. අවසාන එක තමයි ව්‍යවසායකත්වය. ව්‍යවසායකයා කරන්නේ අර කලින් කියපු සාධක තුනම එකතු කරලා අවදානමක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න එක. මේකට ලැබෙන ප්‍රතිලාභය තමයි ලාභය. ලීබඩු හදන තැනක් ගැන හිතන්නකෝ. ගස් කපන කැලේ, භූමිය,
වඩුවාගේ මහන්සිය, ශ්‍රමය, මිටියයි කියතයි ප්‍රාග්ධනිය මේ ඔක්කොම එකතු කරලා කඩේ දාන කෙනා ව්‍යවසායකයා. අපේ පස්වෙනි සහ අවසාන මාතෘකාව ව්‍යාපාරවල අරමුණු. එහෙමත් නැත්නම් අවසාන ඉලක්ක. ඉතින් මෙතනදීනේ තීරණාත්මකම කාරණේ තමයි ව්‍යාපාරයක ප්‍රධානම අරමුණ ලාභ ඉපවීම වුණත් ඒකම විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ එකම ඉලක්කය. ලාභය කියන්නේ හරියට වාහනයකට තෙල් ගහනවා වගේ දෙයක්. ඒත් වාහනයක් යද්දි තව ගොඩක් දේවල් වැදගත් වෙනව නේද? පාරිභෝගිකයෝ සතුටු කරන එකත් ඒ වගේම වැදගත්. මොකද පාරිභෝගිකයෝ නැත්නම් ලාභයක්වත් නැහැනේ. ඒ වගේම ලාභ නොතකන්න ව්‍යාපාරවල මූලිකම අරමුණ වෙන්නේ සමාජ සුබසාධනය. ඊට අමතරව තමන්ගේ සේවකීන්ගේ සුබසාධනය සහ මේ තරංගකාරී වෙළඳපොලේ දිගු කාලිනව පවතින්නේ කොහොමද කියන එක ගැනත් ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම හිතන්නම උනේ. අපි අද මේ අධ්‍යයන සටහන අවසන් කරන්නේ ඔයාලගේ මනසට පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරලයි. ලාභීපේම ප්‍රධානම අරමුණ වුණත් සමාජීය යහපත ගැනවත් තමන් වෙනුවෙන් දහඩිය හෙළන සේවකයන් ගැනවත් හිතන්නේ නැතුව ව්‍යාපාරයකට ඇත්තටම දිගු කාලිනව පවතින්න පුළුවන්ද? මේක නූතන ව්‍යාපාරික ලෝකේ නිතරම කතා බහට ලක්වෙන ලොකු ගැටලුවක්. මේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. එහෙනම් තවත් මේ වගේම වැදගත් කරුණු ගොන්නක් එක්ක ඊළඟ අධ්‍යයන අධ්‍යයනයෙන් අපි නැවත හමුවමු.